අම්මලා එහෙම කාමර වලට දාලා ලොක් කරලා තියෙන තැන දැකලා තියෙනවද? ඒ දරුවෝ නිදහසට කියන කාරණාව මොකක්ද? අපේ අම්මට දැන් පිස්සු ඇදිලා. කියන්නේ කියනවනේ. අපේ අම්මට තාත්තට දැන් පිස්සු නිසා කාමරේට දාලා ලොක් කරලා තියෙනවා. අර වයෝ වෘද්ධ මානසිකව කායිකව දුර්වල වෙච්ච අම්මලා තාත්තලට නෙවෙයි මේ ඉන්න වැඩිහිටිය ඔබට තරුණයන්ට මම ආරාධනා කරනවා අර වගේ දවස් 3ක් එක කාමරයකට වෙලා ඉන්න. කන්න බොන්න මල පහ කරන් නිදා ගන්න හැරෙන්න එළිය සමාජයක් එක්ක ගනුදෙනු නැහැ. දවස් 3ක් ඉන්න. අපිට උනත් පිස්සු හැදෙයිද නැද්ද? හැදෙනවා. ඒ නිසා මතක තියාගන්න දෙමව්පියන්ට දවසක දෙමව්පියෝ අතර ගෝමාරු කරගත්ත දේවල් දරුවන්ගෙන් එනවද නැද්ද? එනවා. පොතේ අධ්‍යාපනය දෙන්න කලින් මේ විෂය උගන්වන්න කලින් ඉස්කෝලේ යවන්න කලින් පුරුදු කරන්න ඕනේ මොනවද? ඔන්න ඔය ಗುಣධර්ම ටික. හරියට හොඳ නරක ටික. පන්සලකට එන හැටි, පින්කමක් කරන හැටි. නිකමට මතක් කරන දැන්ට අවුරුදු 20කට විතර කලින් මේ පන්සල පරණයිද අවුරුදු 20කට වැඩිය? පරණයිනේ. දැන්ට අවුරුදු 20කට විතර කලින් මේ වැඩිහිටි අම්මලා තාත්තලා පන්සලට ඇවිල්ලා සිරප්පු දෙක ගැලවි කොහෙද? ගේට්ටුවේ ඇතුළටවත් දාන්න ආවද? නැහැ. අද මොකෝ වෙලා තියෙන්නේ? ඒක ඇතුළට ගේනවද නැද්ද? ගේනවා. බලන්න මොනතරම් මේක පිරිනවද කියලා. අද වෙනකොට ගොඩක් දරුවෝ ඇත්තටම හරි දුකයි පන්සලකට ගියාම මේ කියන්නේ දරුවන්ගේ වැරදි නෙවෙයි දෙමව්පියන්ගේ මග පෙන්වීමක් නැතිකම. පන්සලක කතා කරන වචන ඇහුනහම මතක තියාගන්න. ඔයාලා අදවත් ඉගෙන ගන්න හොඳද? ගෙදරින් මේව පුරුදු ගන්න. අපි හරි කියලා දෙන්නේ බෑනේ. මං කියන්නේ යාළුවොත් එක්ක දැන් මෙහෙමයි. මං කියන ඔයාලට හොඳ වචන කතා කරන්න. කියලා නැද්ද? කියලා තියෙනවනේ වැඩි හිටියනේ. යාළුවෙක් හම්බෙච්ච එක මං අහනවා මිතුර ඔබ කොහිද යන්නේ? ගැලපෙනවද? නෑනේ. නේ කල්යාණ මිත්‍රය ඔබ හමු වීම මට සැපතක්. නිවන් දකින්න ජාති දක්වා ඔබ වන් මිතුරෝ ලැබේවා. එහෙමද කතා කරන්නේ? නෑනේ. යාළුවොත් එක්ක ඔයාලා කතා කරන විදිහක් තියනවානේ. යාළුවොත් එක්ක කතා කරන විදිහ වෙනයි. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. පන්සලක ඇවිල්ලා ඒ ඉස්කෝලේ යාළුවෝ සමාජයේදී හම්බුනහම ඒ යාළුවෝ ඔයාලා විතරක් ඉන්න තැන කතා කරන විදිහ වෙනස්. පන්සලක ඇවිල්ලා ඔයාලුණත් කතා කරන විදිහ වෙනස් වෙන්න ඕනේද නැද්ද? වෙනස් වෙන්න ඕනේ. ඒක අම්මලා තාත්තලා පුරුදු කරන්න ඕනේ. ගෙදරදී කතා කරන්න ඕන විදිහක් තියෙනවා. පන්සල කතා කරන විදිහක් තියෙනවා. හැබැයි අවසනාවකට මේව මුකුත් කියලා දීලා නැහැ. අපේ දරුවෝ පන්සලක ඇවිල්ලා කතා කරන්න දන්නේ නැහැ. පන්සලකට ඇඳන් එන්න ඕන ඇඳුමක් දන්නේ නැහැ. පන්සලකට සෙරෙප්පු දෙයක් දාන් ඇවිල්ලා ගලවන තැන දන්නේ නැහැ. කැප් එකක් දාගෙන ඇවිල්ලා ගලවන්න ඕනේද නැද්ද දන්නේ නැහැ. මේ මුකුත් දන්නේ නැහැ. ඇයි ඒ? දෙමව්පියන්ගේ මඟ පෙන්වීම නොලැබිච්ච නිසානේ. ඒ නිසා ආරාධනා කරනවා මේ දරුවන්ට මඟ පෙන්වන්න ඕනේ දෙමව්පියෝ. අංක 1 පොතේ අධ්‍යාපනය දෙන්න කලින් මහන්සි වෙන්න ඕනේ මොකටද? හොඳ නරක කියලා දෙන්න.